ඔයා හිතන්නේ ડિප්‍රෙෂන් කියන්නේ නිකන් දුකක් කියලාද? ඇත්තටම මේක ඔයාගේ මනසට පීඩනය දරාගන්න බැරි වුණාම ශරීරය දෙන සයිලන්ට් සිග්නල් එකක්. මේක නිකන් දුකක් නෙමෙයි. ඔයාගේ මුළු ශරීරයම ක්‍රියා විරහිත වෙන ෆිසිකල් ඇන්ඩ් ඉමෝෂනල් ෂට්ඩවුන් එකක්. බලන්න ඔයාටත් මෙන්න මේ ලක්ෂණ තියෙනවද කියලා. පර්සිස්ටන්ට් ලෝ මූඩ්. ඒ කියන්නේ මොන හොඳ දේ වුණත් ඔයාගේ හිතේ තියෙන බරගතිය. ඒ වගේම නැති වෙන්නේ නැති හිස්කම. ඇනිඩෝනියා. කලින් ඔයා ආසාවෙන් කරපු දේවල් ඔයාට දැන් ලොකු වදයක් වෙලා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයා ආදරය කරපු කට්ටිය ඔයාට දැන් වදයක් වගේ දැනෙනවා. ඔයාගේ ජීවිතේ ස්පාර්ක් එක නැති වෙලා වගේ ඔයාට දැනෙනවා. ලෝ එනර්ජි. ඔයාට උදේ ඇඳෙන් නැගිටින එක හරියට වැල්ලේ මැරතන් එකක් දුවනවා වගේ මහන්සියක් දැනෙන දෙයක්. එතකොට ඔයාගේ ස්ලීප් ඇන්ඩ් ඇපිටයිට් ෂිෆ්ට්ස්. ඒ කියන්නේ ඔයාට නිින්ද එක්ක ඔයාට අධික නිින්දක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට රාත්‍රියේ නිින්දක් ලැබෙන්නෙම නැති තරම්. ඊළඟ එක ඔයාගේ කැම රුචිය. එක්ක ඔයාට අධික කැම රුචියක් තියෙනවා නැත්නම් ඔයාට කැම පිරිය අඩු වෙලා. ඒ කියන්නේ ඔයාගේ ශරීරය out of sync තත්වයකටපත් වෙලා. ඊළඟට ඔයාගේ ජීවිතේ ඔයාට පොඩි තීරණයක්වත් ගන්න බැරි තරමට ඔයාගේ මනස අවුල් වෙලා. ඔයාට ඔයා වැඩකට නැති කෙනෙක් වගේ දැන් දැනෙන්න පටන් ගන්නවා. ඔයාට මෙන්න මේ වගේ ලක්ෂණ හුරු පුරුදුයි නම් ඔයා මේ බර තනියෙන් උහුලගෙන යන්න එපා. ඔයාට ડિප්‍රෙෂන් කියලා කියන්නේ ප්‍රතිකාර කළ හැකි සායනික තත්වයක්. ඒක ඔයාගේ පෞරුෂත්වයේ දුර්වලකමක් නෙවෙයි.